හඳුන්ලා දුන්න තවත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් තමයි ට්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. 1833 කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1910 වගේ අවුරුදු 77ක පමණ කාලයක් ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වුණා නැවත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලබා ගන්න. එහිදී ජේම්ස් පීරිස් වගේ උගත් රදළ ප්‍රධානීන් එකතු වෙලා මේ ලංකාවට නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ලබා ගැනීම සඳහා පෙත්සම් ඉදිරිපත් කරා. හලාවත සංගමය, යාපනයේ සංගමය, පහතර නිෂ්පාදනයේ සංගමය වැනි සංගම් කීපයක් එකතු වෙලා යටත්විත ලේකම්වරයාට අපිට මොන වගේ ප්‍රතිසංස්කරණයක්ද ලැබෙන්න ඕනේ කියලා යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ ප්‍රතිඵලයක් විදියට 1910 දී අපේ රටට අලුතෙන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් හම්බෙනවා. ඒ තමයි ට්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය. ඒක 1912 වර්ෂයේ ඉඳන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. 1910 ට්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ව්‍යවස්ථාදායකයේ සමාජිකයෝ 21කින් සමන්විත වුණා. ඒකෙදී නිල්ලත් 11කුත් නිල්ලත් 10කුත් යුක්ත වෙලා තිබ්බා. මේ නිල්ලත් 10 ඡන්ද බලයෙන් 4කුත් නාමකරණයෙන් 6කුත් වශයෙන් තමයි පත් කරේ. එතකොට ශ්‍රී ලාංකිකයන්ට මුල්වරට ඡන්ද බලය අපිට හම්බෙන්නේ මේ ට්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළින්. එතකොට අපිට මේ ට්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය තුළින් හම්බෙච්ච මේ ඡන්ද බලය සීමිත ඡන්ද බලයක්. එතකොට මේ ඡන්ද බලය මොනවාගෙන්ද සීමා කරලා තිබ්බේ? උගත්කම, ආදායම, ලිංග භේදය සහ වයස. එතකොට අනිවාර්යයෙන්ම 1910 වර්ෂයේදී 12 වර්ෂයේදී ඡන්දය ලබා දෙන්නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා පිරිමි පුද්ගලෙක් වෙන්න ඕනේ. වයස අවුරුදු 21කට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම තමයි සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන් මොකක්ම හරි එකක් ලියන්න කියන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ආදායම. ආදායම ගැන කතා කරනකොට ඒ කාලේ මිනිස්සෙට ඡන්ද දෙන්නේ නැත්නම් මේ සීමිත ඡන්ද බලය හම්බෙන්නේ නම් මාසකට රුපියල් 50ක්වත් හොයලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි වාර්ෂිකව එයාගේ ආදායම 600ට අඩු වෙන්නේ නම් බෑ. ඒ වගේම තමයි නිශ්චල දේපළ වල වටිනාකම 1500ක් විය යුතුමයි. එතකොට මෙන්න මේ සියල්ල සම්පූර්ණ කරපු කෙනෙක්ට තමයි මේ ඡන්ද බලය පිරිනැමුනේ. ඒ වෙනකොට ලංකාවේ හිටියේ සීමිත ඡන්ද බලය හිමි වෙලා 4ක් වගේ ඉතාමත් පොඩි ප්‍රමාණයක්. 1910 ව්‍යවස්ථාදායකයට තේරීපත් උගත් ලාංකිකයා තමයි පොන්නම්බලම් රාමනාදන්. එතකොට මේ පොන්නම්බලම් රාමනාදන්ගෙන් පසුව තමයි ශ්‍රී ලංකාව තුළ ලාංකිකයන්ට ව්‍යවස්ථාදායක නියෝජනය කිරීමට අවස්ථාව හිමුණා කියලා අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ට්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය 1912 ඉඳන් 1920 වගේ කාලය වෙනකම් ක්‍රියාත්මක වෙනවා. පසු කාලීනව ට්‍රූ මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ තිබ දුර්වලතාවයන් පදනම් කරගෙන 1920 දී නැවත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ඉල්ලලා ශ්‍රී ලාංකික උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරනවා. මෙහිදී 1919 ලංකා ජාතික සංගමයෙන් විශාල කාර්යභාරයක් සිද්ධ වුණා. පොන්නම්බලම් අරුණාචලම් නිර්මාණය කළ මේ ලංකා ජාතික සංගමය ඔස්සේ ශ්‍රී ලංකාවට 1920 මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හම්බෙනවා. එතකොට මැනින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ගැන විස්තරයක් මම ඉදිරි වීඩියෝ එකකදී අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. අද දිනට ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා.